ආයුබෝවන් 2026 වසර මිථුන ලග්නයෙන් උපන් අයට කොහොම බලපායිද? ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂානි සෝමවීර ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. ආයුබෝවන් 2026 වසර මිථුන ලග්නයෙන් උපන් අයට කොහොම බලපායිද? අපි මේ විග්‍රහය තුලින් ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. හොඳයි එහෙනම් අපි බලමු නේද මේ එළඹෙන වසර ඇත්තටම කොයි වගේ එකක් වෙයිද විශ්වය මොනවද සූදානම් කරලා තියෙන්නේ කියලා. මේක ඇත්තටම හරිම වැදගත් වසරක්. විශේෂයෙන්ම මුදල්, රැකියාව, ඒ වගේම සම්බන්ධතා ගැන ලොකු තීරණ ගන්න, ජීවිතය අලුතින් ගොඩනගා ගන්න ලැබෙන කාලයක් විදියට තමයි මේක සඳහන් වෙන්නේ. ඉතින් මේ වසරේ වෙන්නේ මොනවද කියලා හරියටම තේරුම් ගන්න නම් අපිට මුලින්ම බලන්න වෙනවා මේ අවුරුද්ද පුරාම අපේ ගමනට බලපාන ප්‍රධාන ග්‍රහ චලනයන් මොනවද කියලා. මේ වසරේ ප්‍රධාන චරිත කීපයක් ඉන්නවා. බලන්නකෝ වාසනාවයි අවස්ථාවයි අරගෙන එන ගුරු ග්‍රහය. ඊළඟට විනය ස්ථාවරත්වය කියලා වග කියන සෙනසුරු. ඒ වගේම තමයි අපේ දෛවයටයි හදිසි සිදුවීම් වලටයි බලපාන රාහු සහ කේතුත් මේ අතර ඉන්නවා. ගුරු ග්‍රහයාගේ ගමන හරියට මේ අවුරුද්දේ පාර පෙන්නන සිටියමක් වගේ. බලන්න වසරේ මුලදී එක තැනක ඉඳලා ඊට පස්සේ තව තැනකට මාරු වෙනවා. ඒ මාරු වෙන හැම වාරයකදීම එයාගේ සුබ බලපෑම ජීවිතේ විවිධ පැත්තවලට යොමු වෙනවා. හරි එහෙනම් අපි මුලින්ම බලමු මේ අවුරුද්දේ ධනය සහ වෘත්තීය ජීවිතයේ පැත්තට කොහොමද බලපෑම් කරන්නේ කියලා. වසර පටන් ගන්නෙම හරිම සුබ විදිහට විශේෂයෙන්ම ජනවාරි ඉඳන් ජූනි 2 වෙනිදා වෙනකම් ආදායම සැලකිය යුතු විදිහට වැඩි වෙන්න පුරවම් අලුත් අවස්ථා ගලාගෙන එන කාලයක්. මාධ්‍ය ඉගෙනවීම් වගේ ක්ෂේත්‍රවල ඉන්න අයට නම් මේක විශේෂයෙන්ම හොඳ කාලයක්. හැබැයි පොඩි දෙයක් තියලා මතක තියාගන්න මාර්තු 11 වෙනිදා. ඔව් එදාට මුදල් සම්බන්ධ තීරණ ගනිද්දී ගනුදෙනු කරද්දී ටිකක් විතර ප්‍රවේශම් වෙන්න. මොකද යම් ප්‍රමාද වීම වෙන්නට තියෙනවා. ජූනි මාසෙන් පස්සේ අවධානය යොමු වෙන්නේ හම්බ කරන වඩා ඉතුරු කරන පැත්තට. ඒ කියන්නේ ධනය රැස් කරන්න ස්ථාවර මූල්‍ය පදනමක් හදාගන්න හොඳම කාලය එතනින් පටන් ගන්නවා. අලුත් ආදායම් මාර්ගපවා ඇති වෙන්න පුළුවන්. මේක පවුලේ සතුටටත් හොඳින් බලපානවා. වෘත්තීය ජීවිතය පැත්තෙන් ගත්තොත් සෙනසුරු 10 වෙන්නේ ඉන්න නිසා ස්ථාවර දියුණුවක් උසස් වීම වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි රාහු 9 වෙන්නේ ඉන්න නිසා විදේශ රැකියා ජාත්‍යන්තර ව්‍යාපෘති වලට දොරටු විවර වෙනවා. නීතිය උසස් අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවලටත් මේක හොඳ කාලයක්. හරි අපි දැන් වෘත්තීය ජීවිතයෙන් මිදිලා ටිකක් පෞද්ගලික පැත්තට හැරමු. බලමු ආදරය, විවාහය සහ ගෘහ ජීවිතයට 2026 කොහොම බලපායිද කියලා. වසර පටන් ගනිද්දීම ආදර සම්බන්ධතාවලට හරිම විශේෂ කාලයක් උදා වෙනවා. ඒ තමයි ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 24 වෙනකන්. මේ කාලය ඇතුළත සමහර විට හිතා ගන්නවත් බැරි විදිහේ ආදර සම්බන්ධයක් පටන් ගන්න පුළුවන්. සමහර විට ඒක රහස් සම්බන්ධයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් අතීතේ නතර වුණු සම්බන්ධයක් ආයමත් අලුත් වෙන්නත් පුළුවන්. හැබැයි මෙතන පොඩි අනතුරු ඇඟවීමකුත් තියෙනවා. මේ කාලේ හැඟීම් හරිම තීව්‍ර වෙන්න පුළුවන්. ඉතින් ඒ හැඟීම් පාලනය කරගත්තේ නැත්නම් ඒක වෙන්වීමකට පවා හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. විවාහයක් ගැන බලාපොරොත්තු වෙන්න ඉන්න අයට නම් සුබ ආරංචියක් තියෙන්නේ වසරේ දෙවනි භාගයේදී. ඒ කාලේ විවාහයට හරිම සුබයි. ගුරු ග්‍රහයාගේ බලපෑමත් එක්ක වාසනාව ලැබෙනවා. ඒ වගේම පවුලේ අයගේ ආශිර්වාදයක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නම් ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා. මොකද විවාහය සම්බන්ධ තීරණ ගැනීමේදී යම් ප්‍රමාදයක් නැති වෙන්න පුරුවන් කාලයක්. ගෙදර දොරේ ජීවිතය ගැන කතා කරොත් සමහර විට පදිංචි වෙනස් කරන්න එමත් නැත්නම් ගෙදරින් ටිකක් ඈතට යන්න වගේ දේවල් වෙන්න පුළුවන්. දේපල සම්බන්ධ නීතිමය ගැටලු මතුවෙන්නත් පොඩි ඉඩක් තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක ගෙදර සාමිය රැකගන්න භාවනාව වගේ ආධ්‍යාත්මික දේවල් වලට යොමු වෙන්න එක ගොඩක් හොඳයි. හොඳයි ඕනෑම ගමනක් සාර්ථක වෙන්න නම් අභ්‍යන්තර ශක්තිය ඒ කියන්නේ සෞඛ්‍යය හොඳින් තේන්න ඕනනේ. ඉතින් අපි දැන් බලමු සෞඛ්‍ය සහ පෞද්ගලික වර්ධනය පැත්තට 2026 කොහොමද කියලා. අධ්‍යාපනයේ පැත්තෙන් නම් මේක විශිෂ්ට වසරක්. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට ප්‍රබල සහයෝගයක් ලැබෙනවා. ශිෂ්‍යත්ව, විදේශ ආධාර වගේ දේවල් වලටත් හරිම හොඳයි. ඒ විතරක් නෙවෙයි ජ්‍යොතිෂය, গুপ্ত විද්‍යාව වගේ ගැඹුරු විෂයන් ගැන පර්යවේෂණය කරන්නත් අවස්ථාව උදා වෙනවා.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තම පොඩි අභියෝග නැතුවම නෙවෙයි නින්දේ අක්‍රමිකතා මානසික කාංසාම ස්නායු සම්බන්ධ ගැටලු වගේ දේවල් මතුවෙන්න පුරුවන්. හැබැයි ඒවට විසඳුමුත් තියෙනවා. යෝගා ප්‍රාණායාම වගේ හුස්ම ගැනීමේ ව්‍යායාම ඒ වගේම ප්‍රමාණවත් වේගයක් ලබා ගැනීම හරහා මේවා හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්. හරි. අපි දැන් මේ හැමදේම සාර්ථක කරගන්න 2026 වසරේ ගමන පහසු කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම කිහිපයක් ගැන බලමු. ගුරු ග්‍රහයාගේ සුබඵල තවත් වැඩි කරන්න පුළුවන් සරල දෙයක් තියෙනවා. ඒ තමයි ඕම් ගුරවේ නමහ කියන මන්ත්‍රය. මේක දිනපතා 108 වතාවක් ජප කරන එක ගොඩක් හොඳයි. ඒ වගේම ගුරු ග්‍රහයාට ගෞරවයක් විදිහට කහමල් වගේ දෙයක් පූජා කරන එකත් සුබයි. ඒ වගේම තමයි මේ වසරේ සුබ දවස් විදිහට බ්‍රහස්පතින්දා, බදාදා සහ සිකුරාදා හඳුන්වන්න පුළුවන්. සුබ වර්ණ වෙන්නේ කහ, ලා කොළ සහ සුදු. ඉතින් මේ දේවල් එක්ක වැඩ කටයුතු කරද්දී විශ්වයේ තියෙන සුබ ශක්තිය Tamanට ලං කරගන්න පුළුවන්. එහෙනම් මේ සියල්ලෙන් අපිට පේනවා 2026 කියන්නේ ජීවිතේ ගොඩනගා ගන්න ලැබෙන වසරක් කියලා. විශේෂයෙන්ම මුදල්, විවාහය සහ විදේශ අවස්ථාව හරහා ලොකු ප්‍රගතියක් ලබන්න පුළුවන්. ඉතින් මේක තීරණාත්මක ක්‍රියාමාර්ග අරගෙන අනාගතය වඩා හොඳ තැනකට ගේන්න ලැබෙන කදිම අවස්ථාවක්. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍යවේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ජ්‍යොතිර්විද්‍යා ගෞරව, මානව හිතවාදී, කීර්තිශ්‍රී දේශගෞරව, ජනරංජන, ජ්‍යොතිර්විද්‍යා විශාරද, ජනප්‍රසාදිනී දේශකීර්ති, WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර, සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය, අංක 305C, කොස්සින්න, ගණේමුල්ල. WhatsApp අංකය WhatsApp අංකය 070 248 682 5